UK යුනිවර්සිටි එකක ස්ටුඩන්ට් කෙනෙක්ව දවසක් ෆී ගෙවීම ප්‍රමාද වුණා කියලා ඩීපෝට් කරන්න යනවා කියලා UK මාධ්‍ය ඔක්කොමලා කතා කරගන්නවා. අපි ඒ ළමයා බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එකකට UK තියෙන යුනිවර්සිටි එකට ගිහිල්ලා ඒ ළමයා ඔක්තෝබර් 3 වෙනිදා පේමන්ට් එක ලංකාවෙන් දාලා ඒ පේමන්ට් එක යුනිවර්සිටියට ගිහිල්ලා තියෙන්නේ ඔක්තෝබර් 7. නමුත් ඔක්තෝබර් 6 තමයි යුනිවර්සිටි එකේ පේමන්ට් ඩෙඩ්ලයින් එක. ඒ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න ළමයෙක් මේ වගේ තත්වයකදී මොකද්ද වෙන්නේ? යුනිවර්සිටි එකක normally ඔයගොල්ලෝ 3 පේමන්ට් එක කරා නම් සමහරක් අවස්ථාවලදී යුනිවර්සිටි එකට ඔයගොල්ලෝගේ TT කොපි එක ට්‍රාන්ස්ෆර් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කොපි එක දුන්නා නම් යුනිවර්සිටි එක ඒක බාර ගන්නවා number 1. number 2 දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසේ මේක ඔක්තෝබර් වල වුණා නම් මෙච්චර කල් ඒ ළමයා බලන් හිටියේ ඇයි? 3 යුනිවර්සිටි එකයි හෝම් ඔෆිස් එකයි එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක ළමයා යුනිවර්සිටි එකේ ෆී පේමන්ට් එක හරියට කරේ නැත්නම් යුනිවර්සිටි එක හෝම් ඔෆිස් එකට ඉන්ෆෝම් කරන්න ඕනේ. ඒකත් එක්කම usually යුනිවර්සිටි එකක පේමන්ට් එක කරන්න සති 6ක් වගේ කාලයක් දෙනවා. ඒ සති 6 කාලෙත් ඉවරද නැද්ද කියලාත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සෙප්තැම්බර් වල UK යුනිවර්සිටිස් පටන් ගන්නේ 21 වගේ 21 ඉඳන් 25 වගේ සතියේ. ඒතර ඔක්තෝබර් 6 වෙනකොට මේ ළමයාගේ ඩෙඩ්ලයින් එක ඉවරද. Usually UK universities, Australian universities, even US universities ඒගොල්ලෝ යන්නේ zero tolerance level එක. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඩෙඩ්ලයින් එක හැටියටම ගන්නවා. එක ළමයෙක්ින්ද කිසිම chance එකක් දෙන්නේ නැහැ. මේක යුනිවර්සිටි එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් හෝම් ඔෆිස් එකේ රික්වයර්මන්ට් එකක් තියෙනවා. මේගොල්ලෝ ඒ දවසේ අන්තිම දවස වෙනකොට ළමයි කීයක් පේමන්ට් කරලා තියෙනවද? ළමයි කීයකගේ සල්ලි මේ යුනිවර්සිටි එකේ account එකේ වැටලා තියෙනවද කියලා යුනිවර්සිටි එක UK VI එකට සමහරක් විට රිපෝට් එකක් දෙන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. මම South Asian Director ගාවට මේ link එක යවලා message එකක් දැම්මා. මේකේ ඇත්ත නැත්ත කතා කරලා අපිට හෙට කියන්න කියලා. මේකේ ඇත්ත නැත්ත මම ඔයාලට හෙට කියන්නම්.